හායි ළමයි කොහොමද ඉතින් පුංචි වීඩියෝ එකක් ගේන්න හිතුණාද ඔයාලා ගොඩක් මෙසේජ් දාලා තිබ්බා අපේ පුංචි ගෙවත්ත පෙන්නන්න කියලා. ඉතින් මේක පොඩි ගෙවත්තක් හැබැයි අපිට ගොඩාක් මෙයාලගෙන් ගොඩාක් ප්‍රයෝජනයක් වෙනවා. බලන්නකෝ අපේ හස්බන්ඩ් තමයි මුලින්ම පටන් ගත්තේ මේ ගෙවත්තක් හදන්න ඕනි කියලා. එයා හරි ආසයි වගා කරන්න. ඉතින් ඒක නිසා තමයි අපි මේ විදිහට පුංචි ගෙවත්තක් හැදුවා. කියන්නේ පැල ටිකක් ගෙනල්ලා අපි වගා කරන්න ගත්තා. මේ බලන්නකෝ දැනට ඕනනම් මේ පැලේ නම් අපි මල් තියනකොට තමයි ගෙනාවේ. විලා टब ගහක්. ඉතින් මේකේ දැන් ගෙඩිත් හැදිලා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට බෙරි වර්ගයක් එහා පැත්තේ තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ මේක චෙරි වර්ගයක්. මේක චෙරි පැලයක්. තාම මේක ලොකු වෙන්න ඕනේ ගෙඩි හැදෙන්න. ඊට පස්සේ මේ තියෙන මං ආසම මල් ගහක්. මේක ලස්සනයිනේ. ඊට පස්සේ අපි යමුකෝ මේ තියෙන්නේ මොනවද? ආසම කෑමක්. හැබැයි වෙනද පොලේ හරි ගණන් නේද? තිබ්බඩු. කොළඹ නම් හරි ගණන්. ඒක නිසාමයි අපි හදාගත්තේ. තිබ්බඩු කියන්නේ හරිම රස කෑමක්. ඉතින් තිබ්බඩු පරිප්පු වලට දාලා හදන්න පුළුවන් නේද? මඤ්ඤක කොළ මල්ලු වල දාලා කටුලා රසට ගන්න පුළුවන් හදලා. තිබ්බඩු කියන්නේ හරිම රස කෑමක්. ඉතින් මේ ඔයාලට පේන්නේ දෙලුම් ගහක්. දෙලුම් ගහක් ගෙදරකට ඕනෙමයි නේද? ඉතින් දෙලුම් වල රස කොහොමද? මේ තියන්නේ අර ලොකු peer ගස් එන්නේ අපි මේ ඒක මට නම් මතක නැහැ. ලොකු peer හැදෙන්නේ මේක අපි බත් ගහක් මෙහෙ. මිදි පැල තියෙනවා. මිදි වැලකුත් ගෙනල්ලා හැදුවා. මිදි පැල. ඊට බැල් යන්නේ නේද මිදි. ඊට පස්සේ මෙතන තියෙනවා පැණි දොඩම් පැලයක්. මේකෙත්නේ චූටි ගෙඩියෙද්දි තමයි අපේ හස්බන්ඩ් ගෙනල්ලා මේක හැදුවේ. යා ඉතින් හරි ආසයි පළතුරු හදන්න. ඊට පස්සේ මේකේ අපි කලින් මාළු වගේ දැනුත් මාළු චූටි චූටි පැටව ඉන්නවා. මාළු දාලා ඉන්නවා. ඊට පස්සේ මෙතන මේ තියෙන නිල් මානෙල්. ඇත්තටම හරිම ලස්සනයි මේක. මේ බලන්නකෝ. මං චූටි කුරුළු කූඩුවක් ගෙනල්ලා එල්ලුවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඉතින් මල් වර්ග ටිකක් හදලා තියෙනවා. මේ තියෙන්නේ චෙරි වර්ගයක්. මේක මේ හරි ලස්සනයි. චෙරි ඒ කියන්නේ හැදෙනකොට මා රතු පාටට හැදෙන චෙරි වර්ගයක්. ඊට පස්සේ තියෙනවා මෙතන පලා වර්ග තියෙනවා. පලා වර්ගෙ ඉතින් ගෙදරකට ඕනිමනේ. අපි කිසිම කුසි රසායන කිසිම දෙයක් දාන්න නැතුව තමයි මේවා හදන්නේ. ඉතින් ඒක නිසා අපිට මේකෙන් අපි දෙන්න විතරනේ ඉන්නේ. එයායි අපේ හනීලා ලුණලා සෙට් එකක් ඉන්න. ඉතින් මං හිතුවා ටිකක් පලා ටිකක් හදා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙතන ඉන්නවා මෙතන තියෙනවා තක්කාලි පැල. ඊට පස්සේ කොච්චි පැල. මේ බලන්නකෝ මේ කොච්චි වල චූටි ගෙඩිත් හැදිලා මේ කොච්චි හැදිලා තියෙනවා. ඊට පස්සේ මෙතනත් කොච්චි තියෙනවා. සමා වෙන්න ඕනි මං මොන හරි වැරදිවට කියනවා නම් ඒක ගණන් ගන්න එපා. මොකද සමහර වචන ගෙඩි වැරදෙනවා. ඒක නිසා ඒක හිතන්න එපා එච්චර. හරි මේ තියෙන්නේ බටු. මෙතන හදලා තියෙන මඤ්ඤොක. මේ ඉස්රුලාගේ අම්මලා තමයි ඒවල තිබ්බේ. ඉතින් ඒකත් දැන් හැදීගෙන එන්නේ. ඊට පස්සේ අපි යමුකෝ මේ මිදුලේ තව තියෙනවා. කොහොම යන්කෝ බලාගෙන. එන්නක පෙන්නන්න ඔයාලට තවත් දෙයක්. මෙතන තියෙනවා ස්නේක් ප්ලාන්ට් එකක්. මෙතන ස්නේක් ප්ලාන්ට් හදලා තියෙනවා. ඊට පස්සේ මට එහා පැත්තේ තියෙන මගේ ගෙදර තියෙන ඔෆිස් රූම් එක එළියෙන් තමයි මම මේ මල් ගස් ටිකක් මෙතන හදන්න ඕනි කියලා හිතුවා. තාම මෙතන ටිකයි. තව මල් ටිකක් මෙතන හදන්න ඕනේ. මේ පැලේ නම මොකද්ද? මට නම නම් මතක නැහැ. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. ඒකේ නම මොකද්ද කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා බෙලි ගහක්. මේ බෙලි ගහ මේ වත්තේ තියෙන එකක්. මේ කියන්නේ කලින් අපි එනකොටත් තිබ්බ ලොකු ගහක්. මේ බෙලි ගහ